ආයිබෝන් පුතේ මීඩියා සබ්ජෙක්ට් එකට අලුතින් ආපු කෙනෙක්ද? පන්ති වලට ගිහිල්ලා තේරෙන්නේ නැතුව අතරමං වෙච්ච කෙනෙක්ද? එහෙනම් ඔයාට හොඳම විසඳුම තමයි පුතේ අපේ මාස 6 කඩිනම් පාඨමාලාව. මීඩියා සබ්ජෙක්ට් එකට අපි දන්නවා පුතේ පාඩම් 12ක් තියෙනවා. මේ පාඩම් 12 තියරිය ලෙසට කවර් කරන ලංකාවේ එකම සුපිරිම ඔන්ලයින් ක්ලාස් එක. ඒකට හේතුව තමයි පුතේ ලයිව් ක්ලාස් එකේ ෂෝට් නෝට් එක ගහන නිසා අපේ ක්ලාස් එකේ අමුතුවෙන් වෙනමම දවස් දාලා ඔයා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙමෙයි පුතේ ඕනම වෙලාවක අන්ලිමිටඩ් රෙකෝඩින් බලන්න පුළුවන් වෙන නිසා ඔයාට පන්තියේ තියෙන විෂය කරුණු කිසිම වෙලාවක මිස් වෙන්නේ නැහැ. පුතේ අපේ පාඩම් 12 කවර් කරන වැඩසටහන මෙන්න මෙහෙම. තියරි ක්ලාස් එක යන්නේ පුතේ හැම අඟහරුවාදම රාත්‍රී 7:30 ඉඳන් 9:30 වෙනකම්. ඒ විතරක් නෙමෙයි පුතේ ඔයාගේ ප්‍රශ්න පත්‍ර දැනුම පරිශීලනය කරන්න ඕන. අන්න ඒ නිසා අපි පේපර් පන්තිය සෑම සිකුරාදාකම රාත්‍රී 7:30 ඉඳන් 9:30 වෙනකම් යනවා. ඉතින් පේපර් පන්තියේදී පුතේ දකුණු පළාත්, වයඹ පළාත්, උතුරු මැද සබරගමු වගේ පළාත් පේපර්ස් එකට එකතු කරලා තනිකරම උසස් පෙළ මට්ටමින්ම ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ ප්‍රශ්න පත්‍ර තමයි අපි මේකට හදන්නේ. ඉතින් තනිකරම රෑන්කින් පේපර්ස් ඔයාව රෑන්ක් එකකට යන මට්ටමටම තමයි අපේ පේපර් ක්ලාස් එක සූදානම් කරන්නේ. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. පාඩම් 12 මුල සිට අගට ඉතාමත්ම සරල ක්‍රම ඔස්සේ ඔයාට හිතා ගන්න බැරි විදිහට මුළු සිලබස් එකම කවර් කරලා මේ සති 28න් එහෙම නැත්නම් මාස 6ක් වගේ කෙටි කාලෙකින් සම්පූර්ණ සිලබස් එක කවර් කරලා ඔයාව ඒ සාමාර්ථයකට එක්කන් යනවා. එහෙම නැත්නම් ඔයාව දිස්ත්‍රික් රෑන්ක් එකට එක්කන් යන එක යනවා. ඒක අපි පහුගිය වසරවල් කිහිපය තුල සනාථ කරා. ඒ විශ්වාසය මේ ඒ විදිහටම 2026 උසස් පෙළ කරන ඔයාලටත් අපි ඒ විදිහටම තහවුරු කරනවා. ඉතින් බය නැතුව පන්තියට සම්බන්ධ වෙන්න. තියරි පන්තියට සහ පේපර් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. පන්ති ගාස්තු කොටස් දෙකකට යන්නේ පුතේ 2000 පන්ති ගාස්තු පැකේජ් එකක් තියෙනවා. 2000කට පුතේ ඔයාට ටියුට් එකයි පේපර්ස් ටිකයි PDF විදිහට WhatsApp එකට දෙන්නේ. 2500 පැකේජ් එකට පේපර්ස් ටිකයි ටියුට් එකයි පුතේ ඔයාගේ නිවසටම තැපෑලෙන් මුද්දරයක් ගහලා අපිම මෙහෙන් නිවසටම ලැබෙන්න සලස්වනවා. ඉතින් පුතාට 2000 පැකේජ් එකට හරි 2500 පැකේජ් එකට හරි සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම පන්ති ගාස්තු ගෙවුවත් මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා ඔයාගේ දිස්ත්‍රික් රෑන්ක් එක ඔයාගේ ඒ සාමාර්ථය සනාථ කරගන්න පුළුවන්. එහෙනම් අපි පන්තිදී හම්බෙමු. පේමන්ට් එක කරලා රිසිට් එක වන්න අපි වැඩේ ස්ටාර්ට් කරමු. මම ඔයාගේ ඒ සාමාර්ථය වගකීම බාර ගන්නවා. එහෙනම් අපි පන්තියේදී මුණ ගැහමු. තෙරුවන් සරණයි.